සියලුම දෙනා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතාමත්ම රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න විදිහ. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට ඉල්ලා සිටිනවා වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉමු. මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න මම අරන් තියනවා මුද්ද රස පළම් ස්වල්පයක්, ඒ වගේම තමයි ගෝවා, කැරට්, ලීක්ස්, සුදු ලුණු බිකි කිහිපයක් අරන් තියනවා. ඊට පස්සේ අපි මේ එළවලු ටික හොඳට මෙන්න මේ විදිහට හොදා ගන්න. හොදාගෙන මෙන්න මෙහෙම අයින් කරගන්න. සුදු ලුණු, කැරට්, ගෝවා, ඊට පස්සේ ලීක්ස්, චිකන් ටිකත් අපි මෙන්න මේ විදිහට හොඳට 3-4 පාරක් හොදා ගන්නවා චිකන් ටික. අපි මේ එළවලු ටික මෙන්න මේ විදිහට කපා ගන්නවා. සුදු ලුණු පොඩියට කපා ගන්නවා. ඒ වගේම තමයි ගෝවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට රම්පේ කරපිංචා, ඊට පස්සේ සුදු ලුණු, ලීක්ස්, කැරට්, ගෝවා මෙන්න මේ විදිහට පොඩියට කපා ගන්න. මෙන්න මේ විදිහට අපි කීරි සම්බා තමයි අරන් තියන්නේ. කීරි සම්බා කිලෝ එකක් අරන් තියෙනවා. මෙන්න මේ විදිහට කීරි සම්බා හොඳට හොදනවා. අපි චිකන් ටික මෙන්න මේ විදිහට බැද ගන්නවා. මේ චිකන් අපි රන් පහ ගැන්වෙනකන් අපි බැද ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට බැද ගන්නවා. මේ චිකන් ටික රන් පහ ගැන්වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ අපි මේ ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, ඉඟුරු, සුදු ලුණු, කරපිංචා දාලා මේ වංගෙඩි දාලා හොඳට කොටනවා. සුදු ලුණුයි, ඉඟුරුයි, කරපිංචා සල්පයක් දාලා දැන් අපි ඉඟුරු පේස්ට් එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන ඉඟුරු පේස්ට් එක. දැන් අපි මේ චිකන් ටික හොඳට බැදගෙන ඉවරයි මේ රන්වන් පාට වෙනකන්. ඊට පස්සේ අපි දැන් චිකන් ටික බැදගෙන ඉවරයි. ඊට පස්සේ අපි එළවලු ටික මෙන්න මේ විදිහට හොඳට බැද ගන්නවා. මෙහෙම කලවම් කර ගන්නවා. වතුර සල්පයක් එකතු කරනවා. ඊට පස්සේ අපි චිකන් ටික මෙන්න මේ පොඩියට කඩා ගන්නවා. අපි චිකන් ටික මෙන්න මේ විදිහට කුඩාවට කඩා ගන්නවා.
ඊට පස්සේ අපි මේ තැම්බිච්ච එළවලු එකට මෙන්න මේ විදිහට බිත්තර එකතු කරනවා. දැන් මම මේකට බිත්තර දෙකක් එකතු කරනවා. මෙන්න මේ විදිහට. ඒක මේකට ගම් බිත්තර එකතු කරනවා ගොඩක් රසවත්. දැන් මම මේක එකතු කරලා දෙන්නේ ගම් බිත්තරේකුයි පාන් බිත්තරේකුයි දෙකක්. ගම් මිල්ක් කුල් සුවල්පයක් දැම්මා. එතකොට මට කියන්න බැරිනවා කලින් අපි හදාගත්ත ඉඟුරු පේස්ට් එක මේකට එකතු කරලා තියෙන්නේ. ඒක හොඳට කලවම් කරනවා. කලව වහලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට යීස්ට් එක එකතු කරනවා. කලව වහලා තියෙනවා. ඊට පස්සේ අපි සෝයා සෝස් එකතු කරනවා. තක්කාලි සෝස් ඊට පස්සේ අපි එකතු කරනවා. දැන් සෝයා සෝස් තක්කාලි සෝස් දෙකම එකතු කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි සීනි ස්වල්පයක් මේකට එකතු කරනවා. සීනි මේ සැහැන්දා. ඊට පස්සේ හොඳට කලවම් කරනවා. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරනවා. මේක හරිය හොඳ සුවඳක් එනවා. මෙන්න මේ විදිහට කීරි සම්බා බත් අපි උයාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ බත් එකට දැන් අපි අර මිශ්‍රණය කලවම් කරන්නයි යන්නේ. මේ chicken fried rice එකට අපි එකතු කරනවා මෙන්න මේ විදිහට මුද්දරස් පලං කීපයක්. ඊට පස්සේ එකතු කරනවා පොඩියට කඩාගත්ත chicken ටික. ඊට පස්සේ හොඳට කලවම් කරනවා. මේ තියෙන්නේ ගමේ විදිහට හදාගත්ත fried rice එක. එතකොට මේ ඉතාමත්ම රසවත් ලෙස මේ fried rice එක හදලා තියෙනවා. ඒත් එක්කම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා කියලා. ඒ වගේම තමයි මේ වගේ වැදගත් වීඩියෝ එකක් කරන් ඊළඟ සතියේත් ඔයාලා හමුවට එනවා. එහෙනම් රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි.